සුබ දවසක් යාළුවනේ. කොහොමද ඔයාලට? මම අදත් ඔයාලව මුණ ගැහෙන්න වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලට ඇහෙනවද මේ කුරුල්ලන්ගේ සද්දේ? ඉතින් යාළුවනේ මම මේ තාක් කරපු කිසිම වීඩියෝ එකකට පෙට් එකක් හැටියට කුරුල්ලන්ගේ සද්දේ මම අරගෙන නැහැ. මට ඒකට ගොඩක් සතුටුයි. මොකද මට ඒව හම්බෙන්නේ නොමිලේනේ. මේ ඉන්නේ අපේ ලොකුම කරදරකාරයෝ ටික. සමහර දවස්වලට මලුත් කඩාගෙන කනවා. මේ ළඟදි දවසක රිලවුනොයි වඳුරොයි දෙගොල්ලොම ආවා. ඒකත් හරි පුදුමයි. මේ පැත්තේ රිලව් දඟලනවා අනිත් පැත්තේ වඳුරු දඟලනවා. සමහර දවස්වලට අර සීය වගේ අපිටත් රිලව් එලවන්න වෙන්නේ දිග කෝට්ටක් තියාගෙන තමයි. අනේ ඉතින් අපේ මේ කුරුළු යාළුවන්ටත් මේගොල්ලන්ගෙන් තියෙන පුදුම කරදරයක් තමයි. හැම තැනම වෙන්නේ මේකනේ. ලොකු කෙනා පොඩි කෙනාට හැමදාම කරදර කරනවා. එන්න යාළුවනේ මගේ අලුත් එකතුව බලන්න. මේව නම් ඉතින් සල්ලි වලට ගත්තු ඒවා නෙවි. මේව හැදෙන්නේ වතුර තියෙන තැන්වල. ලිඳවල් ළඟ එහෙම හොඳට හැදෙනවා. මට මේ වයින් වර්ග 4ක් තියෙනවා. ඉතින් අමුතු ලස්සනක් තමයි එකතු කරන්නේ. මේව ඉතින් හදාගන්න ටිකක් අමාරුයි. වතුර රැඳෙන තැන්වලනේ මේව හැදෙන්නේ. පුතා මේ සාදු කියන්නේ. පුදුමේ කියන්නේ මේ පන්සල නගරෙ මැද්දේ පිහිටලා තිබුණත් මේ පන්සල ඇතුළට ගියාට පස්සේ හිත පුදුම විදියට සංසුන් වෙනවා. මට නම් හිතා ගන්නත් බෑ. ඉතින් මේ අපේ දෙවනියා ලීනට කොල කවන්න. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. තවත් දවසක හමු වෙමු.